අද අපි හදන්න යන්නේ එළවලු සුප් එකක්. මේකට යොදා ගන්නවා ගෝවා කැරට්, වටක්කාලි, සර්තාපලල, බෝංචි සහ ඉඟුරු සුදුලූණු පොල් තෙල් මිරිස් අවශ්‍ය පමණ ගම්මිරිස් ලුණු කුඩු මේ වගේ දේවල්. මුලින්ම භාජනයක් ලිපේ තියලා අපි තෙල් ස්වල්පයක් දාගෙන ඒකට ඉඟුරු සුදුලූණු දාලා අවශ්‍ය පමණ තෙම්පරාදු කරගන්න ඕනේ රන්වන් පහයට එනකම්. ඊට පස්සේ අපි එළවලු ටික මේකට එකතු කරලා වතුර ටික එකතු කරගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට එනකම්. ඒ කියන්නේ මේක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට එනකම්. ඊට පස්සේ අපි මේකට ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු කුඩු අපිට අවශ්‍ය විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මේ විදිහට අන්තිමේදී බාගන්න තමයි තියෙන්නේ.